ඊට පස්සේ මේ පොඩියෝ මේ පැත්තට කොල්ලෝ ගංජා ගහනවද නැහැ. නෑ ඇත්තටම දන්නේ නැති ඉඳා නැතුව ඇති. ඔය ඒ පැතිවල මේ පොඩි කොල්ලෝ අවුරුදු 17යි 16යි 18යි දැන් බැලුවත් කොල්ලොන්ගේ සාක්කුවල දුම්කල පළුවක් හරි තියෙනවා. අත දාන්න හැම නෑ ඉන්න ගම. මොකද මේවට මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ මේ බණ කියන වෙලාවෙන් පොඩි වෙලාවක් කරන් සත්පුරුෂ දරුවනේ කාගේවත් අතකොළු නම් වෙන්න එපා. ඔය එක එකාගේ බයිසිකල් පිටිපස්සේ නැගලා යන එක නවත්තන්නකෝ. මේ ගම් වල කොල්ලෝ ඉන්නවා සල්ලි නැති හින්දා බයිසිකලයක් නෑ මොකෙක් හරි පස්සේ හැමදාම යනවා. ඕක නවත්තන්න. ගෙදර අම්මට තාත්තට වතුර කලයක් ගේන්න. තේක බීලා කෝප්පෙ පුටු යටින් තියලා යනවා බත් එක්ක කාලා පිගාන හොදන්න. අවුරුදු 23යි තාත්තා තමයි රෙදි හොදන්න. ලැජ්ජ නැතුව කලිසම ගලවලා දොරෙන් දාලා යනවා. තරුණයෝ කොල්ලෝ හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. පිට ගිහිල්ලා පිට මිනිස්සුන්ගේ වැඩ හොගාලා. ඒ හින්දා මේක අපි හදන්න ඕනේ.